අයිබෝවන් ලංකා නිවුස් සබ් නරඹන ඔබ සැමටම අද 2026 අප්‍රේල් 7 වෙනිදා මැදපෙරදිග වාර්තාවන්නේ මුළු මහත් ශිෂ්ටාචාරයක්ම අවසානයට පත්වේ හැකි තීරණාත්මක කඩයිමකට පැමිණ ඇති භයානක තත්වයක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද රාත්‍රියේදී තම ට්‍රූත් සෝෂල් ගිණුම හරහා දැඩි අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ අද රාත්‍රිය වන විට ඉරානය අපගේ කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් මුළු මහත් ඉරාන ශිෂ්ටාචාරයම මිය යනු ඇති බවයි. මෙම ප්‍රකාශය ලෝක දේශපාලනයේ දැඩි කැළඹීමක් ඇති කරමින් සිළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන තත්ත්වය වඩාත්ම තදබද සහ භයානක බවට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ට්‍රම්ප් පවසන්නේ හෙට නැතිනම් බදාදා මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ සියලුම පාලම් සහ විදුලි බලාගාර විනාශ කරනු ඇති බවයි. ඔහු කියා සිටින්නේ ඉරාන වැසියන්ට නිදහස ලබා ගැනීමට නම් ඔවුන් මෙම විනාශය විඳ දරාගත යුතුයි යනුවෙනුයි. දැනටමත් පෙන්ටගනය ඉරානයේ සිවිල් වැසියන් සහ හමුදාවට ඉන්ධන සහ විදුලිය සපයන සියලු මධ්‍යස්ථාන තම ඉලක්ක ලෑස්තුවට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද දිනේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නගර 5ක් ඉලක්ක කර දැවැන්ත මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ටෙල් අවීව්, රමඩ් ගාන්, රෝෂ් හයියන් ඇතුළු නගර රැසකට බැලස්ටික් මිසයිල් වැටි ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉක්මනින් පිවිසිය යුතු බව දැනුම් දී තිබෙනවා. ඉරානය පවසන්නේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් වඩා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි. ඊශ්‍රායලයේ බුද්ධ්‍යංශ මූලස්ථානයේ වන අමාන් වෙත එල්ලූ ප්‍රහාරවලින් පසු රුසියානු සහ ඉරාන හැකර්වරුන් එක්ව ඇමරිකානු සහ ඊශ්‍රායල සයිබර් පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බව නවතම තොරතුරු මගින් හෙළි වී තිබෙනවා. ඒ වගේම ඉරානයේ වැදගත්ම තෙල් මධ්‍යස්ථානය වන කාක් දූපත වෙත ඇමරිකානු ප්‍රහාරකයන් එල්ල කළ ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බවත් වාර්තා වෙනවා. ප්‍රිය මිතුරනි, අද රාත්‍රිය ඉරානයේ ඉරණම තීරණය කරන රාත්‍රියද ට්‍රම්ප් පවසන පරිදි සැබවින්ම ශිෂ්ටාචාරයක් මිය යනු ඇතිද? මේ උණුසුම් තත්ත්වය පිළිබඳ ඔබේ අදහස් පහළ කමෙන්ට් කොටසේ දාන්නත් පුළුවන්. මෙවැනි තොරතුරු ඉදිරියටත් දැනගන්න ලංකා නිවුස් සබ් channel එක subscribe කරන්න. ස්තුතියි ඔබට.